හායි කොහොමද ඔයාලට? ඉතින් මට හිතුණා පොසොන් දවසට කලින් දවසේ vlog එකකුයි ඔයාලට අරන් එන්න ඕනේ කියලා. ඉතින් උදේම හැරලා මගේ room එක දස්පස් කරගෙන ඊට පස්සේ තමයි මගේ දවස පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අස්කරම තියෙන්නේ. මට මේකේ ඔයාලට room එකක් ගෙනම වීඩියෝස් ගත්තා. ඒත් මට කියන්න බැරි වුණානේ. ඉතින් මෙන්න මේ විදිහට ඊදා උදේ මම බව්වත් එක්ක ඇවිදින්න ගියා. ඉතින් මට මේ වීඩියෝස් ගේන්න හිතුනේ මම තාම වැඩි දවසක් ගෙදර ඉන්නේ නැහැ. එතකොට මට ඊට කලින් මේව මතක විදිහට මගේ ළඟ තියාගන්න හිතුණා. ඉතින් සමහර ඒවා වීඩියෝස් ගන්න හිතාගෙන ගත්ත ක්ලිප්ස් උත් නෙවෙයි. නිකන් ඔය ගත්ත ඒවා but ඒවා මම එකතු කරලා මේ විදිහට වීඩියෝ එකක් හදාගත්තා. මොකද මම මේ මතක ඩිලීට් කරලා දානවට වඩා කොහොම හරි මගේ ළඟ තියාගන්න තමයි මට ඕනි. මොකද මම නැති කාලෙට මට මේවා බලන්න පුළුවන්. ඉතින් බව්වා එක්ක පාරේ ගිහින් ඊට පස්සේ ඔයාලා කාලා තියෙනවද මෙන්න මේක අලකොල සම්බෝලේ. ඉතින් හැම කොළ జాතියකින් මේ සම්බෝලේ හදන්න බෑ. මේක දැක්කයි කියලා ඔයාලා හදන්න යන්න එපා. අලකොල සම්බෝලේ හදන්න පුළුවන් මේ කොළ වර්ග තියෙනවා. හරිද? කොළ జాතියකින්ම හැදුවොත් ඉතින් කට කහන්න පුළුවන්. ඉතින් මේ උදේ කන්න කලින්ම පොල් වතුර එකක් බිව්වා. ඉතින් ළඟට පොඩ්ඩක් සීනාට බන්න ගියා අම්මා කෑම රෙඩි කරනකම්. බලන්නකෝ අපේ ගෙදර හැදිලා තියෙන පැල ටික හරි ලස්සනයි යන්නේ. උඩට ආපුවාම මාරම ලස්සනයි. හරිම නිදහස් හැඟීමක් දැනෙන්නේ යන්නේ. ඉතින් මේ ඉන්නේ මම උෂ් දාලා එමෙ ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලපුණා මම කියන්නේ කියලා. මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. අපිට කවුද දවසේ ගෙනින් කියලා. ඉතින් දැන් මම ලෑස්ති කොන්න පොඩ්ඩක් ඔයිල් කරන්න. මොකද මම අද නාන්න ඕනේ. ඉතින් ඊට කලින් ඔයිල් කරගත්තොත් හොඳයි. මොකද මට ආයෙ දිගටම ඔයිල් කරන්න වෙන්නේ නැති වෙයි. උඩින්ම තව සතියයි මට ඉන්න තියෙන්නේ. ඉතින් අපි බලමු. හරි ඉතින් ඔයිල් කරලා ඊළඟට කන්න බෙදාගත්තා. ඒ දැන් තමයි උදේට කන්නේ. ඊට පස්සේ කාලා පිළිවෙල මේ ටික අස් කරන්න ගත්තා. ඉතින් අස් කරන වීඩියෝස් නැහැ. ඉතින් කලින් තිබ්බ විදිය තමයි මේ. ඉතින් මෙතන අස්පස් කරන ගමන් එහෙම උඩට යන්න වුණා. ටැංකිය හදන්න තාත්තා ගියා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබිලා. ඉතින් කාලෙකට පස්සේ මමත් ඉතින් උඩට ගියා. කියන්නේ උඩ තට්ටුව. ඉතින් ඒක චූටි කෑල්ලා. එතන තමයි ටැංකිය හැම තියලා තියෙන්නේ. ඉතින් එතෙන්ට ගියාම හරිම ලස්සනට පේනවා. එතන උඩ තව තට්ටුවක් හදන්න තියෙන්නේ. ඒ වුණාට ඒක තාම හදලා නැහැ. ඉතින් එතෙන්ට ගියාම එහෙම තමයි වටපිට පේන්නේ. හරිම ලස්සනයි. උලංගෙදි ගහගෙන යයි කියලා හිතෙනවා. ඉතින් බලන්නකො මෙතනට අපි කොච්චර කාලෙකින්ද ඇවිත් තියෙන්නේ කිව්වොත් ලොකු ගහකුත් හැදිලා. පේනවද? ටැංකිය යටින් ඒ ගහ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න ඒ වැඩේ ඉවර කරලා ඊළඟට පල්ලෙහාට බහැලා මෙන්න මේ විදිහට මෙතන ඉවරයක් කරවුවා. ඉතින් බලන්නකෝ ලස්සනයි නේද? ඉතින් මම මගේ බෝගන් විලා වලට මගේ නෙවෙයි අපි බෝගන් විලා වලට එක දානා. ඊට පස්සේ ස්පෙෂල්ම දේ තමයි මගේ කැක්ටස් බබාලට මම වෙනම ප්ලේස් එකක් දුන්නා. මම මේ zoom කරලා පෙන්නන්න අපේ නංගියා ඉතින් එනවා බයික් එකේ ඒක. ඉතින් මේ තමයි මගේ කැක්ටස් බබාලා ටික. ඉතින් බලන්නකෝ ඔයාලට මම රහසක් කියන්නද? රහසක් හින්ද ඒක රහසක් විදියට තියාගමු නේද? මං තව ටික දවසකින් කියන්නම්කෝ. හරි. ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා නාලා හැම දැන් මං දවල්ට කන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මං හිතන්නේ මේ වීඩියෝ එකේ දවල් කෑම වීඩියෝ එකක් නෑ. ඉතින් මෙන්න මේ විදියට තමයි නාලා ඇවිල්ලා මං ඉන්නේ. අනේ බලන්නකෝ මෙයාට ඉතින් නාලාවට පස්සේ සුවඳ නැල්ල වෙනද වගේ ගඳ නැල්ලු දැන් අද. සුවඳයිලු. ඉතින් දවල් කෑම vlog එක වීඩියෝ එකක් තියෙනවා. ඉතින් දවල්ට අපි ඔක්කොලාම අර මහන්සියලා වැඩ කරපු ඉඳ තාත්තා කෑම ගෙනාව කලින්. ඉතින් එව්වත් කාලා ඊට පස්සේ ඉතින් මේ ආයේ වීඩියෝස් ටිකක් අරගෙන අනේ මම නිකන් මේ ඔහි වීඩියෝස් අරගෙන තියන්නේ පිළිවෙලකට හිතලා ගත්තේව නෙවෙයි ළමයි. ඉතින් බලන්නකො මට මෙතන අස් කරාට පස්සේ නම් දැන් හරියම ආස හිතුණා. ඒ කැල්ල අපේ අලුතින් හැදුවේ කියන්නේ බල්කනි එක. ඒ හින්දා එතන දැන් තමයි ඉතින් ලස්සන කරන්න පටන් ගත්තේ අපි. ඉතින් දැන් මේ රෑ වෙලා පේනන්දලා හැම පුත්තල මේ නන්දන්නේ මේ අක්කිලාවා. ඉතින් එයාලත් එක්ක දැන් මේ අපි යන්නේ ෂවර්ම එකට. ඉතින් නෝරින ෂවර්ම එක දන්නේ නැත්නම් දැනගන්න. සනුවලික තමයි තියෙන්නේ.
අපි දැන් මේ තෙන්ඩ විතින්නේ ෂවර්ම ගන්න. ඉතින් මේකේ තියෙන වෙජිටබල් ෂවර්ම එක මාර්ම රහයි. අනිත් ෂවර්ම වලට අපි වැඩි ආස නැහැ. ඉතින් වෙජිටබල් ෂවර්ම එක තමයි අපිට වැඩිම සෙට් වෙන්නේ. ඉතින් ඒකත් අරගෙන කන ගමන් එහෙම අපි ගෙදර ගියා. ඉතින් මේ යන්න කොට ගෙදර හදලා තිබ්බ කෑම. ඉතින් අපි ටයිටැනික් බලබල උන්ටත් කෑ. මේ ඇවිල්ලා දෙවනි දවසේ, ඒ කියන්නේ පොසොන් දවසේ. ඉතින් එදා නම් ලොකු වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. ඉතින් උදේ ඉඳන් අපි කරේ දන්සල් වලට ගියපු උදේ ඉඳන් කියන්නේ පොඩක් වැස්ස තිබුණා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි 10:30 විතර නිකන් ඉඳලා තමයි රෙඩි වුණේ යන්න. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ අපේ දන්සල් ජර්නි එක. ඉතින් අපිට පොසොන් එකට නඩුවට දන්සල් වලට යන්න බැරි නම් මොකද අපි පටන් ගත්තේ පරක්කු වෙලා නිසා. අපිට සාමාන්‍යයෙන් දන්සල් 10ක් 11ක් විතර තමයි හඳගන්න පුළුවන් වුණේ. ඉතින් 20 වගේ නම් අපි දවසක් ගොඩකට ගියා. දවස් 20කට විතර ගියා. ඉතින් ඔහොම තමයි අපි ඉතින් මුලින්ම කඩු ගන්නවා පැත්තට ගියා. ඒ ගිහිල්ලා ආයෙම හරවගෙන මේ හැඩේ නිකන් ලස්සන බලලා එහෙම ආයෙම හරවගෙන ආවා නුවර පැත්තට. නුවර පැත්තට කියන්නේ අපි හැඩේටම ආවේ අපේ ස්කූල් එක ගාවට මම එක ගාවට ඇවිල්ලා. එහෙම ආයෙම ගෙදර ගියා. ඉතින් එහෙම තමයි රූට් එක උනේ. ඉතින් මේ තියෙන්නේ අර නිවුස් වල දාලා පෙන්නවුවා දැක්කද? එළවලු දන්සලක් තියලා තිබ්බා. මේ පිළිමතලාවේ ටවුන් එකේ අපි යද්දි මෙහෙම නෙමෙයි තිබ්බේ. කොඳු ගහලා තිබ්බේ. ඒත් ඉතින් ඒක මෙන්න මේ තත්ත්වෙන් තමයි තිබ්බේ. හරි. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ. ඉතින් ඔයාලගේ පොසොන් දවස කොහොමද ගෙවුනේ? ඉතින් ලස්සනට ගෙවෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ඔයාලත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඒ දවස් ගෙවුනේ කියලා. ඉතින් මෙහෙම තමයි අපේ නම් දවස් ගෙවුනේ. ඉතින් අයිස්ක්‍රීම් මනම් බලන් ඒකේ වැඩි හරියක් ළමයි තියෙන අයිස්ක්‍රීම් දන්සල්. ඉතින් ඔහොම තමයි දවස ගෙවුනේ. ඉතින් අපි සින්දු කිය ජොලියේ ආවා ගියා ෂෝ හරිම ලස්සනට ගෙවිච්ච දවසක්. ඉතින් මට හරිම සතුටුයි. මට ආස හිතුණා මේ මට කියපංගා මතකයක් විදිහට හැමදාම තියාගන්න. ඉතින් එහෙනම් ළමයි කියන්න තව ලස්සන vlog එකක් අරගෙන ආයෙම එන්නම්. එහෙනම් මගේ වීඩියෝ වලට thank you so much. like කරන්න, comment කරන්න, subscribe කරගෙන යන්න. ගිහින් එන්න. bye bye.